පොඩි වෙලාවක් නිසා පොඩි කරුණු කීපයක් කියන්න ඕන. ඇත්තටම මට ස්තුති කරන්නයි තියෙන්නේ ගොඩක් අයට. ඉස්සෙල්ලාම මම ස්තුතිවන්ත වෙනවා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට මේ විවාදයේ සම්බන්ධයෙන් ඊටාම රසවත් සහ කරුණු සහිත කරුණු දැක්වීමක් මුලින්ම කරලා මේකට ආරම්භය ලබා දුන්නට. ඒ වගේම ගයන්ත කරුණා තිලක මන්ත්‍රීතුමා විපක්ෂයේ සංවිධායකතුමා එතුමාත් ඊටාම හරබර කරුණු කාරණා ගණනාවක්ම මේ විවාදයේදී එකතු කළා. බොහෝ දෙනෙක් විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රමාණවත් වැදගත් කරුණු ඉදිරිපත් කරයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා මම හොඳ හරවත් සාකච්ඡාවක් ගොඩනගන්න විපක්ෂයේ පැත්තෙන් දායක වුණා කියන හැඟීමක් මට නැහැ. ඒ අයට තියෙන්න පුළුවන්. ශානක මන්ත්‍රීතුමා උනත් හොඳ කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කළා. ඒ වගේම සෞඛ්‍ය කාරණේ සම්බන්ධයෙන් නම් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ වෛද්‍යවරු හෝ මේ සෞඛ්‍ය අය මීට කලින් ওই ආරක්ෂාව ගැන කතා කරේ නැහැනේ. මම නම් අහලා නැහැ. මාත් තුරු සමිති ව්‍යාපාරේ ඉඳලා දිනනවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතු කරලා පූර්වයෙන් යම්කිසි ආකාරයක කතා බහක් කෙරිච්ච බවක් අපි දන්නේ. ඒ නිසා මෙහෙම සිද්ධියකදී රජය ඊටාම වගකීමෙන් මැදිහත් වෙලා තියෙනකොට මහජනයාව අපහසුතාවයට පත් වෙන විදියට මෙහෙම වැඩ වර්ජනය කිරීම මම නම් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මාත් හොඳ උරුසම්දි නායකයෙක්. මේක වැරදි. මම කියන්නේ දැන් නවත්තන්න ඕන. මහජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව. තමුන්නාන්සේ ඒක සම්බන්ධයෙන් මතු කරපු ගැන බොහොම ස්තුතියි. ඊළඟට අපේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු මගේ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනා ඊටාම හරබර විදියට කරුණු ඉදිරිපත් කරා. මේ විවාදය ඊටාම මනවින් ඉදිරියට යන්න ඒ ගැන එතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ අතිරේක ලේකම් තුමාලා තුමියලා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ආයතනවල සභාපතිලා සහ අධ්‍යක්ෂක මණ්ඩල කාර්ය මණ්ඩල අපේ අමාත්‍යාංශයේ තියෙන විශාලත්වයත් එක්ක ලොකු කැපකිරීමක් කරනවා මේ අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට ගෙනියන්න. ඒ කැපකිරීමටත් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගොවි ජනතාව අපිත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා දීර්ඝ කාලීනව. අපි කරපු සටන් අරගල ඉතිහාසෙත් එක්ක ගොවි ජනතාවට විශ්වාසයක් තියෙනවා ගොවි ජනතාව සම්බන්ධයෙන් මේ රජයෙන් සාධාරණ ඉෂ්ට වෙයි කියලා. ඒ සාධාරණ ඉෂ්ට කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තිබෙනවා. ඒ මුදල් අපි දේශපාලඥයෝ විදියට හරියට කළමනාකරණය කරලා මෙහෙවන්නත් ඵලදායී ලෙස ඒ කටයුතු සාර්ථක කරගන්න මුළු අමාත්‍යාංශයම අපේ රාජ්‍ය නිලධාරී මහත්මීන් ඇතුළු හැම කෙනෙක්ම කාර්යක්ෂම කටයුතු කරන්න අපි මේ වෙනකොටත් කතා බහ කරලා වැඩ කටයුතු සාර්ථක කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕන පළාත් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්. පළාත් ගැන කතා වුණේම නැහැ. ඒතර පළාත් සභාව යටතේ කෘෂිකර්මාන්තයට අදාළ කාර්යභාරයක් තිබෙනවා. ඉතින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී මේ සම්බන්ධ සාකච්ඡාව දැන් වෙනදට වඩා හොඳට ගොඩනැගිලා තියෙනවා. ඒකට සම්බන්ධ වෙන മന്ത്രിවරු, දිසාපතිතුමා, අතිරේක නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, ඒ වගේම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු මේ වෙනුවෙන් ඉතාම සක්‍රියව මේ ශේෂය ජයග්‍රහණය කර ගැනීම සඳහා කාර්යක්ෂම වැඩ කිරීම සඳහා මැදිහත් වීමක් කරනවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පවා අද වෙනකොට මේ කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් වාරිමාර්ග මේ ශේෂය සම්බන්ධයෙන් මහවැලි ඒ කටයුතු සම්බන්ධයෙන් සක්‍රියව දායක වෙන බව අපිට වාර්තා වෙනවා. පළාතේ ප්‍රධාන ලේකම්තුමන්ලා, ආණ්ඩුකාරතුමා මේ කටයුතු සම්බන්ධයෙන් බොහෝ දායක වීමක් වන බව අපි මනවින් දන්නවා. ඒ වගේම තමයි ජනමාධ්‍ය ශේෂ්ත්‍රය ගත්තත් කෘෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් තියෙන සමහර අඩුපාඩුකම් අපි හිත දැනුම් දෙනවා. ඒ අය වගකීමෙන් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ වගේ විශාල මැදිහත් වීමක් තුල කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්
වාරිමාර්ග කිව්වම ඉතින් මහවැලියත් කියන්න ඕන වෙනම කාලයක් මහවැලියට තනි ඇමතිවරු හිටියා. වාරිමාර්ග කියපු ගමන් එකපාරට මහවැලිය මතක් වෙන්නේ නැති නිසා මම මේ මහවැලිය වෙනම මතක් කරේ. මේ සෑම සියලු ශේෂ්ත්‍රයකම සියලු දෙනා ඊටාම මනවින් වැඩ කරන්න ආරම්භ කරලා තියෙනවා. අපි මේ ඉදිරි මාස 8 තුල මේ වෙන් කරලා තියෙන මුදල් අයවැය වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල් කාර්යක්ෂමව සහ වගකීම් සහගතව ඵලදායීව යොදවන්න මේ රටේ ජනතාවටත් මේ සභාවටත් පොරොන්දු වෙනවා. ඒ වගේම මේ කටයුතු වලදී අපිට පාර්ලිමේන්තුවේ අපේ ලේකම්තුමිය ඒ වගේම කාර්ය මණ්ඩල අපිට දෙන සහයෝගය ගැනත් මේ අවස්ථාවේ මතක් කරමින් අවසාන වශයෙන් අවුරුදු 5ක ජනවරමක් තමයි අපිට තියෙන්නේ. අපි අවුරුද්දක එහෙම නැත්නම් මාස 8ක අයවැය ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඒ අපි දීපු පොරොන්දු අනිවාර්යෙන්ම මේ අවුරුදු 5ක කාලය තුල අපි මුළුමනින්ම සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කෘෂිකාර්මික ශේෂ්ත්‍රය වෙනුවෙන් අපි ඒ දැවැන්ත කැපකිරීම කරනවා. මම දන්නවා අනිත් අමාත්‍යවරු අපේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ වෙනුවෙන් ලොකු කැපවීමක් තියෙනවා. අපි පෞගේ කාලේ ගෙවිච්ච කාලය තුල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කෘෂිකාර්ම ශේෂ්ත්‍රයට අදාළ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා වෙනුවෙන් හොඳ සංවාද ගොඩනැගුවා කැබිනට් මණ්ඩලය තුල. විශේෂයෙන් මතක් කරන්න ඕන ජනාධිපතිතුමා මේ විෂය ගැන පරිණත දැනීමක් තියෙනවා. අපි උනත් යම් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනකොට එතුමත් එක්ක සාකච්ඡා කරනවා. එතුමා මීට කලින් කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් වාරිමාර්ග හැබැයි කාලේ මහවැලිය තිබ්බේ නැහැ. මම කියන්නේ කලින් ඇමතිකම කරද්දී සාර්ථක මැදිහත් වීමක් කරා. එතුමාට මේ සම්බන්ධයෙන් අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒක මම හිතන්නේ අපිට සහ මට විශේෂයෙන්ම මේ කාර්යයන් සම්පූර්ණ කර ගැනීමේදී ලොකු උදව්වක් බවට පත් වෙලා තියෙනවා. මීට දවස් 5කට කලින් දින ගාන පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් 5කට කලින් එතුමා කෘෂිකර්ම පසුසම්පත් ශේෂ්ත්‍රය වෙනම කැඳවලා ජනාධිපති ලේකම් කාර්යාලය තුලදී වෙනම කැඳවලා පැය 2ක විතර සාකච්ඡාවක් කරා. ඒ වගේම ඉන් අනතුරුව දවල් 2ට ආපහු වාරිමාර්ග ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම කැඳවලා මේ සාර්ථක කර ගැනීමට අදාළ කටයුතු මෙහෙයවීමට ලොකු මැදිහත් වීමක් වුණා. ඉන් පස්සේ නැවත එතුමා මේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ පසුසම්පත් ශේෂ්ත්‍රයේ මේ ශේෂ්ත්‍ර වෙනුවෙන් විශේෂ කැපවීමක් මැදිහත් වීමක් කරනවා. ඇත්තටම මේ වෙලාවේදී මට දැනෙන දේ තමයි මම හිතන්නේ නිලධාරී මහතුන්ට දැනෙන දේ තමයි ප්‍රායෝගිකව සහ භාවිතාව මූලධාර්මික මේ හැම පැත්තකින්ම අපේ ජනාධිපතිතුමාට මේ කෘෂිකර්මාන්තය සහ ඒ ශේෂ්ත්‍රය පිළිබඳ ලොකු කැක්කුමක් හැඟීමක් ඒ වගේම දැක්මක් එතුමාට තියෙනවා. ඒ නිසා එතුමා මේ මුදල් ඇමති විදියට මේ කටයුත්තට දායක වෙනකොට ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් කරන්න විශේෂ මැදිහත් වීමක් කරාට එතුමාට ස්තුතිවන්ත වෙමින් මම මේ විවාදේ අවසන් කරනවා. හැමෝටම සහභාගී වෙච්ච සහයෝගය දක්වපු හැමෝටම බොහොම ස්තුතියි.